Boy mo ko ang boy bonni. අඩෝ නෑ බං මට මගේ එක්ස් මතක් වුණා බං ඒකයි මේ ඕක අද්ද බම්බෝය කෙල්ලා මතක් කරන්නේ. එහෙම මතක් කරන්න පුළුවන් ආදරයක් නේ මචං අපේ ආදරේ ඔබට ඒක තේරෙන්නේ ඒක සසලේ පතාගෙන ආපු අක්කඩයක් ඒ මචං මට උඹ එක්ස් ගැන දෙයක් කියන්න තියෙනවා. අනේ බං මේ ඔය වහන්තරාව ගැන නම් මෙතන කියවන්න එපා ඔබ තකහණියක් දුවගෙන ආව ඕක ගැන කියන්නද කියපන් මට නෑ එහෙම කියන්න එපා බං. ඉතින් මොනවා වුණත් ඒ උඹේ කලින් ගෑල්ලනේ බං. එහෙමද එහෙනම් ඔබ ගිහලා කිව්ව බැදගනින්කෝ ඔබට පවු නම් ඔච්චර ඉස්සුව බං මට එපා උඹම තියාගන්න. එහෙනම් තෝ කටවහගෙන ඉඳපන් විද්දක් කියවන්න නැතුව අනේ උඹලමයි පනවල හොඳේ උඹලා තමයි මගේ ජීවිතේ අවර ගෑනු හරියන්නේ නැහැ මගේ ගෑනු කියන හරියන්නේ නැහැ මට යාළුවෝ එක දෝනි දෙක හොඳේ උඹලාට ඕනේ මොනවද සල්ලිද වාහනද හැමදේ ඕනි දෙයක් දෙන්න මම ගෑනිත් දෙනවා උඹලාට හොඳේ උඹලා මගේ මෙතන ඉන්නේ හොඳේ ආදරේ හරි හලෝ මචං කියපන් හලෝ මචං මේ පොඩි සල්ලි අදිසියක් වෙලා තියෙන මේ උඹ ගාව තියෙන රුපියල් 5000 ණයට දියන්කො මේ මම අපිට සතියකින් දෙන්න. අඩෝ මචං දැන් නම් මං අතේ නෑ බං මේ දවස්වල ගොඩ අපිත් අමාරුවෙන් තමයි දුවන්නේ ඉතින් දැන් නම් මං අතේ නෑ ඒක ලොකු මුදලක්. අඩෝ මචං එහෙම කරන්න එපා බං. මම බෙදා කිව්වනේ උඹට මං ඉල්ලන ඕන දෙයක් උඹ මට දෙනවා අරගයි මේකයි එන ටෝක් ටිකක් උඹ දුන්නනේ බං. ඕනා වාදියා පීගෙන ඉන්නේ. හලෝ ඕ මචං සිග්නල් නෑ බං සිග්නල් නෑ බං මම තියන මචං හලෝ වාදියා අඩෝ බං මේ ඔන්න මම අපිට යන්න කලින්ම කිව්වා හොඳේ අරුන්ගේ පාටිට ගිහලා හාන නම් එපා හොඳේ රෙදිත් එක නැතුව ගෙදර එන්න වෙන්නේ ඔන්න මම අපිට කිව්වා ඉස්සුද බං උඹ දන්නවනේ මං ගැන මං එහෙම කරනවද බං. එහෙමද යමංග බලන්න එනන් ඉතින් මමනේ උඹේ හැටි දන්නේ 2 hours later One day later ඒ බං මං එදා පාටියේදී ගොඩක් කෑවද ඇවද මේ තෝ කෑවද හපා තෝයි අරුන්ගේ පාටිට ගිහලා බීලා කබරේ දාලා බලපන් අරුන්ගේ ගෙදර ගන්න දෙයක් නැහැනේ මේ වන්දන උඹට මම කිව්වා මේ නැද්දි ගානකට බීපන් කියලා ඊඩිය තෝයි කෑල්ලත් වෙලි හිටියා කොයි උඹයි කෑල්ල කියලා බල්ලෙක් වෙන්නනේ ලැජ්ජාවේ බේබම් ඊඩිය තෝයි කෑල්ලත් වෙලි හිටියා කොයි උඹයි කෑල්ල කියලා බල්ලෙක් වෙන්නනේ ලැජ්ජාවේ බේබම්